ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද දවසින් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න හදන්නේ. මේ වීඩියෝ එක තමයි කොහොමද CSC account එකක් හදන්නේ කියන එක. ඇත්තටම YouTube එක ගත්තාම Google එකේ හැමතැනම තියෙනවා CSC එකේ account එකක් හදන්න කොහොමද කියලා. මම නිකන් ඔයාලට YouTube එකට ගිහිල්ලා පෙන්නන්නම්. How to create account. ඉතින් සිංහලින් වීඩියෝ සුත් තියෙනවා. ඉතින් මේ තියෙනවා CSC account එකක් විනාඩියෙන් හදපු CSC account එකක් ඕපන් කරන්න කොහොමද. ඉතින් ඒ වගේ වීඩියෝස් තියෙනවා. ඇත්තටම මේ CSC account එකක් ඕපන් කරපු ගමන්ම අපිට කොටස් වෙළඳපොළට ආයෝජනය කරන්න බෑ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. අපි CSC platform එකට යමු. ඇත්තටම මේ තියෙන්නේ CSC වෙබ්සයිට්. ඔයාලා මගේ වීඩියෝස් බලනවා, වීඩියෝස් බලපුවා දකින්න ඇති. ඉතින් මේකේ තියෙන්නේ අපේ ෂෙයාර්ස් වල කම්පැනිස් වල ෂෙයා ප්‍රයිස්. මම ඔයාලට ඒක පෙන්නලා දුන්නා කොහොමද බලන්නේ ප්‍රයිස් ඒවා ඒ දේවල්. ඉතින් ඇත්තටම මේකේ account එකක් හදපු ගමන් අපිට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. අනිත් එක තමයි CDS කියලා account එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ CDS account එක හරහා තමයි CDS මෙන්න මේ CDS කියන account එක හරහා තමයි අපි කොටස් වෙළඳපොළට ආයෝජනය කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ අපි දැන් HNB එකේ shares ගන්නවා කියලා. එතකොට CSC account එකක් තිබ්බට බෑ. අපිට CDS කියන account එක තියෙන්න ඕනේ shares buy කරන්න නම්. ඉතින් මේක ඇත්තටම CSC තියෙනවා CDS තියෙනවා ඔයාලට දැන් පැටලෙනවා වගේ ඇති. ඇත්තටම මේකේ ගේම් එක ප්ලේ කරන්නේ ස්ටොක් බ්‍රෝකර්ස් කියන අය. එයාලා දැන් ඔයා හිතන්නකෝ දැන් මේ ඔයාලා බලලා ඇති දැන් මේකට උනන්දුවක් තියන අය නම් කොහොමද CDS account එකක් ඕපන් කරන්නේ CSC account එකක් ඕපන් කරන්න කොහොමද කොටස් වෙළඳපොළ දාන වීඩියෝස් ඒ වගේ දේවල් ඇති. ඉතින් මේ තියෙන්නේ CDS account කියන එක ගැන. හරියටම අපි CDS account එකක් තමයි ඕපන් කරගන්න ඕනේ. ඒ CSC රෙජිස්ටර් වෙන්න ඕනේ, CSC app එක ගන්න ඕනේ. නමුත් CDS කියන account එක හරහා තමයි ඔක්කොම වෙන්නේ. ඉතින් මම වෙනත් අය වීඩියෝ සංසන්දනය කරන්න යන්නේ. මම ඇත්ත විස්තරේ වෙන්න ඕන කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඉතින් මේකේ CDS account එක අපිට IPO එකක් තමයි දාන්න පුළුවන්. එතකොට යාලා අපේ කන්ටැක්ට් කරගෙන ඒ වගේ ඒ කියන්නේ නිකන් අර අපි රික්වෙස්ට් එකක් දානවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් CSC account එක හදන්න යන්න ඕනේ නැහැ. අපිට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕනේ කියලා හිතුණාට මේක මේ CSC එක හදාගෙන නිකරුණේ බොරුවට ඊට පස්සේ හොයනවා කොහොමද සල්ලි දාන්නේ කියලා. කොච්චර හෙව්වත් වැඩක් නැහැ. මේ CSC account එකකින් ඔයාලට shares buy කරන්න බෑ. මේකේ තියෙන්නේ මේකේ ඇත්තටම තියෙන්නේ shares වල විස්තර. ඒ කියන්නේ ලාභාංශ දෙන දේවල්, share price කොහොමද වෙනස් වෙන්නේ, ඒ වගේ විස්තර තමයි CSC කියන්නේ. ඉතින් ඒක පැහැදිලි කරගන්න ඔයාලා දැන් ගොඩක් අය දන්නේ නැතුව ඇති මේකේ සමහරක් අය දැන් CSC එක හදලා මග හිර වුණ අය සමහරක් වෙලාවට දන්නේ නැති ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියන අයව කන්ටැක්ට් කරගන්න ඕනේ. දැන් CSC එකේ account එක හදාගෙන ගියාට පස්සේ තියෙනවා ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න. ඉතින් ඊට පස්සේ එයාලා කතා කරලා Zoom meeting එකක් හරි මොකක් හරි වගේ meeting එකක් අරගෙන ඒ process එක වුණාට පස්සේ තමයි හරියටම register වෙන්නේ. ඉතින් මම අද කියන්නම් ඔයාලට ලේසි විදියක් මේ CSC එකට එන්න. ඉතින්
මේ ඉන්න ස්ටොක් බ්‍රෝගර්ස්ලා මෙන මෙයාලත් එක්ක තමයි අපි CSගේ කිවට යන්නේ අපි ඇත්තටම ඩිටෙක් සම්බන්ධ වෙලා දැන් ෂෙයාස්වලට සල්ලි දාන්නේ කොහොමද ෂෙයාස් බයි කරන්නේ සෙල් කරන්නේ මොන කම්පැනිස්ද මේ කියන්නේ කාලෙන් කාලට යන්නේ ඉතින් මේ අයත් එක්ක සම්බන්ධ වෙලා තමයි අපි CSC එක ගැන ෂෙයා මාකට් එකට සල්ලි දාන්නේ දැන් CSC එකට සල්ලි දානවා කිව්වට CDS කියන account එක හරහා තමයි සල්ලි වැටෙන්නේ ඉතින් චුට්ටක් මේක කියද්දී අපහැදිලි ඇති දැන් ඔයාලට මෙතන පේනවා CSC CDS මම මේ ටැබ් දෙක ඕපන් කරගත්තේ ටිකක් පොඩ්ඩක් ඔයාලට පැහැදිලි වෙන්න මොකද ස්ටොක් බ්‍රෝකර්ස්ලා ගැන කිව්වට එකපාරට පැහැදිලි වෙන්නේ නැහනේ මේ තියෙන්නේ ස්ටොක් බ්‍රෝකර්ස්ලාගේ විස්තර යාලගේ ඊමේල් contact numbers ඒ හැමදේම තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් සර්ච් කරන්න මොන ස්ටොක් බ්‍රෝකර්ස්ලාද හොඳ මොන කට්ටියකද කස්ටමර් බේස් එකක් තියෙන හොඳ එම ඉතින් දැන් ඔයා ෂෙයා මාකට් එකට එනවා කියන්නේ ඔයාගේ ලොකු ව්‍යාපාරයක් ආරම්භ කරනවා වගේ තමයි දැන් මේක නිකන් මම ඔහේ කීයක් හරි දානවා මට කීයක් හරි එයිනේ ඒ වගේ හිතලා ඉන්වෙස්ට් කරන්න හදන්න එපා ඔයාලගේ පොඩි තැනේ ඉඳන් පටන් ගන්න ව්‍යාපාරයක් කියලා හිතන්න ඉතින් යාපනය කෙනෙක්ට උනත් ලොකු ව්‍යාපාරයකට අඩිතාලම දානවා නම් එයා ගාල්ලට යනවා ඒ කියන්නේ තමන්ගේ උවමනාව තියෙනවනේ මේකෙන් සක්සස් වෙන්න ඕන කියලා හිතන කෙනාට බැරි නැහැ කොළඹට හෝ මීගමුවේ තියෙනවා CSC එයාලගේ බ්‍රාන්ච් ඕපන් කරලා දැන් මීගමුවේ තියෙනවා කොළඹ තියෙනවා ඉතින් ඉස්සරහට තව වැඩි වෙයි ඔයාලට පුළුවන් එතනට ගිහිල්ලා එයාලත් එක්ක කතා බහ කරලා මේක කොහොමද කරන්නේ ඒ මූලික විස්තර හැමදේම දැනගන්න ඉතින් මට කියන්න ඕන මූලිකම දේ තමා ඔයාලා බොරුවට Google එකේ සර්ච් කර YouTube එකේ බල මේ CSC account එක ලොග් වෙලා ඒකේ username password දීලා හදාගෙන හිටියට මේක තේරුමක් නැහැ. ඇත්තම කතාව තමයි ඉස්සලාම ඔයාලා කරන්න ඕනේ account එක හදන්න ඕන නැහැ. ඔයාලා මේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ට කතා කරන්න. නැත්තම් මම මේ වීඩියෝ එකේ මගේ නම්බර් එක දෙනවා. සාමාන්‍යයෙන් එයාලා link එකක් යවන form එකක් වගේ application එකක් වගේ තියෙන්නේ. අපිට ඒක පුරවන්න තියෙන්නේ. වීඩියෝ එකේ මගේ නම්බර් එක දාන්නම්. ඔයාලා පුළුවන් මට කතා කරන්න, මට උදව් කරන්න පුළුවන් ඒ form පුරව ගන්න. ඉතින් ඒ form පුරවගෙන සාමාන්‍යයෙන් එක ඔයාලා ඩිරෙක්ට් ගිහිල්ලා හම්බෙන්න ඕනේ. නැත්තම් Zoom meeting එකක් වගේ දාගන්න ඕනේ. ඒගන්නේ කන්ෆර්මේෂන් පාට් එකට ඉතින් ඒකටත් ඔයාලට තේරෙන්නේ නැත්නම් මම උදව් කරන්න දැන් මම හිතනවා මේ විස්තරේ තේරෙන්නේ නැති කියලා මොකද දැන් YouTube එක හෝ Google එක හෝ ගිහිල්ලා CSC account එක open කරගෙන ෆෝන් එකට CSC app එක අරගෙන එහෙම කරන්න බැලුවට මේක කරන්න බෑ ඇත්තටම මේ ස්ටොක් බ්‍රෝකර් කියන එක්කෙනාගේ මාර්ගයෙන් තමයි යන්න ඕන මූලික අඩිතාලම ඊට පස්සේ ඒක තනියෙන් කරනවද නැද්ද කියන එක ඔයාලටම තේරෙනවා ඔයාලට පුළුවන් ඇවිල්ලා ඩිරෙක්ට් බලන්න මෙහෙම මේ ස්ටොක් බ්‍රෝකර්ස්ලා කවුද ඉන්නේ කියලා ඉතින් ඔයාලට පොඩ්ඩක් එයාලා ගැන එකින් එක සර්ච් කරලා කැමති කෙනෙක් ගන්න පුළුවන් මේ ගොඩක් අය ඉන්නවා මම සම්බන්ධ වෙලා ඉන්නේ Softlogic කියන ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකට ඉතින් ඒ වගේ ඒ කියන්නේ යාම සම්බන්ධ කරගන්න ඕන ඔයාලට කැමති මෙතන ජෝන් කීල්ස් ඉන්නවා ඒ වගේ ඔයාලට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න පුළුවන් ඉතින් මාත් හෙල්ප් එකක් දෙන්නම් ඕනෑට මගේ නම්බර් එක දානවා ඕනෙලා කතා කරන්න විස්තර අහන්න මේ සම්බන්ධයෙන් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ඕන කියලා ඒ කියන්නේ අතර මැද නැවතිලා වීඩියෝස් බලලා හොයනවා ඒ වුණාට කරගන්න බැරුව ඉන්න හැමෝටම තමයි මම උදව්වක් විදිහට කියන්නේ. ඉතින් මටත් ඉස්සෙල්ලා මොකක් පැටලුණා ඇත්තටම YouTube එකෙන් බැලුවා Google එක සර්ච් කරා. ඉතින් අර ලොකු තේරුමක් තිබ්බේ නෑ. ඇප් එක හදන්න බැලුවා ඇප් එක ඒ කියන්නේ අපි දන්නේ ගොඩක් කරන්න දන්නේ CSC ඇප් එක ගත්තා ඒකට ලොග් වුණා එච්චරයි. ඉතින් CDS කියන එක ගොඩක් අය අහලවත් නෑ. CDS account එක open වෙන්නේ මේ stock brokersලා. ඒක අපි තනියම කරන්න යන්න ඕන නෑ. ඉස්සෙල්ලා මෙයාලා කතා කරන්න ඕන. ඒ කියන්නේ අපි තමයි form එක පුරවලා විස්තර දීලා ඒ දේවල් කරන්නේ. නමුත් එයාලත් එක්ක ඉස්සෙල්ලා කතා බහ කරලා තමයි අපි ඒක open කරන්න ඕන. ඉතින් හොඳම දේ තමයි එක්කෝ මෙතනින්
බ්‍රෝග කෙනෙකු තෝරගන්න නැත්තම් ඔයාලා මට කතා කරන්න අවශ්‍ය උදව් කරන්න මට කියන්න ඕනේ මේ හරියටම කොහොමද මේ CSC එකට එන්නේ කියලා මම මට තේරුම් ගන්න හින්දා මම ගිහිල්ලා CSC එකට කතා කරලා තමයි මමත් account එක හදාගත්ත ඊට පස්සේ තමයි තේරුනේ මේ පුරෝර YouTube එක බැලුවා Google එකේ බැලුවා තේරුමක් නැහැ හරියම වීඩියෝ එකක් හම්බුනේම නැහැ ඔයාලා බ්‍රෝකර් කෙනෙක්ට කතා කරන්න කතා කරලා ඔයාලා කියන්න මට account එක open කරන්න ඕනේ මම කොහොමද මේක කරගන්නේ ඒ විස්තර අහන්න ඉතින් යාලා උදව් කරනවා මගේ නම්බර් එකත් මම වීඩියෝ එකේ දාන්නම් ඕන වෙලාව කතා කරන්න උදව්වක් ඉල්ලන්න මම අනිවාර්යෙන් සපෝට් එක දෙනවා ඔයාලට ජය වේවා මමත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඉල්ලනවා මම දන්න දේවල් මේ වගේ ඇත්තම හරියටම හරි දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහට මම ඔයාලගේ පුංචි ඉල්ලීමක් කරනවා ඒ තමයි මගේ channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කරලා notification on කරන්න මගේ වගේම ඔයාලගේ live free game එකක් ගහන්න පුළුවන් ගොඩක් වැදගත් දේවල් මගේ channel එකෙන් මම ඔයාලට අරන් දෙනවා ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා